සුබ දවසක් යාළුවනේ ඔයාට හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. හදමුද අපි රසම රස නූඩ්ලස් එකක්. ඒ වගේම මසොදි එකකුත් මම හදා ගන්නවා. අපිට ඕන වෙනවා නූඩ්ලස් ගෑම් 400 පැකට් එකක්, කැරට් ලීස්, ගෝව, බීලුණු ගෙඩිය, සුදුලුණු, ගම්මිරිස්, කහකුඩු, ලුණු කුඩු, බිත්තර එකක් ඕනි වෙනවා. මස් එක හදා ගන්න ග්‍රෑම් මස් 750ක්, රතු ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කරපිංච, රම්ප, ගොරක, කුරුදු, එනසාල්, කරාඹු නැටි, මිරිස් කුඩු 3-5, කහකුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු අවශ්‍ය වෙනවා. දැන් අපි නූඩ්ලස් එක හදමු. සුදු ලුණු අවශ්‍ය වෙනවා. කැරට් මේ විදිහට පොඩියට කපාගෙන ගෙඩියක් මම අරන් තියෙනවා. ගෝවා ටිකක් කපා ගත්තා. ලීක්ස් ගස් දෙකක් විතර කපා ගත්තා. මේ විදිහට හීනියට කපා ගන්න ඕනි. ඒ වගේම බීලුණු ගෙඩියක් ගත්තා. බීලුණු ගෙඩිය කපලා ඒක වෙනම ගත්තා. ඒකට ලුණු ටිකක් දාලා මම ඒක හොඳින් අනා ගන්නවා. මම බීලුණු ටික ලුණු ටික වෙනම ටෙම්පරාදු තෙලට දාලා ගණ්ඩායි හදන්නේ. ඒ නිසායි මේ විදිහට මම කරන්නේ. දැන් අපි වතුර ටිකක් අරන් රත් වෙන්න තියනවා. අපේ නූඩ්ලස් එක තඹ ගන්න. ඒකට අපි ලුණු තේ හැඳි දෙකකුත් කහගොඩ සල්පෙකුත් දාගන්නවා. දාගෙන හොඳට නටනකම් වතුර ටික රත් වෙන්න අරිනවා. ඔන්න දැන් කහකුඩු ටිකකුත් එකතු කරගන්නවා මම. අර නූඩ්ලස් පැකට් එකේ නූඩ්ලස් ටික අරන් හීනියට පොඩි කරගන්න. දැන් අපේ වතුර ටික හොඳට රත් වෙලා තියෙන්නේ. මම ඒකට නූඩ්ලස් ටික එකතු කරගන්නයි යන්නේ. අපි ගොඩාක් තඹ ගන්නෙ නෑ. සාමාන්‍ය ප්‍රමාණයට තඹ ගන්නෙ. හොඳටම මෙරි වුණොත් ගන්න බෑනේ. ඒ නිසා දැන් මෙන්න වතුරට එකතු කරලා මෙන්න මෙහෙම උණු වෙලා රත් වීගෙන එනකොට අපි නූඩ්ලස් ටික පෙරලා වතුර ටික පෙරලා නූඩ්ලස් ටික අයින් කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ නැවත ඇල් වතුරෙන් හොදලා පෙරා ගන්නවා මම. ඒත් එක්කම මම මසොදි එක හදන්න අවශ්‍ය මේ බඩු ටිකත් වෙනම කපලා අයින් කරගත්තා. ලුණු, සුදු ලුණු, කුරුඳු, කරපිංච, රම්ප, ඒ වගේම කරාඹු නැටි 3-4කුත් දාගත්තා. ඒ වගේම එනසල් 3ක් විතර ඇට අරන් ඒක හොඳට තලාගෙන ගත්තා. ඒ වගේම මස් එකට ගොරක කෑලි 2ක් විතර 3ක් විතර දාගත්තා. දැන් අපි නූඩ්ලස් එකට අවශ්‍ය බීලුණු ටික බැද ගන්නයි හදන්නේ. තෙල් ටිකක් රත් වෙනකන් තියලා ඒකට බීලුණු ටික එකතු කරගන්නවා. බීලුණු ටික රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. අපි කර වෙලා යන්න අරින්නේ නැහැ. පොඩ්ඩක් ගින්දර අඩු කරලා අඩු ගින්දරේ හොඳට රන්වන් පාට වෙනකන් හැදි ගාමින් තමයි බැද ගන්න නැත්තේ. බීලුණු හරිම රසයි මේ විදිහට ටෙම්පරාදුවට දාලා ගත්තාම මම ඒ ටික හොඳට බැදගෙන මෙන්න මේ වගේ රන්වන් පාට උනාට පස්සේ වෙනම කොලයකට අයින් කරගන්නවා. මෙන්න මේ වගේ බලන්නකෝ රන්වන් පාට උනහම තමයි අයින් කරගන්නේ. කර වෙලා කළු වෙලා යනකන් තියන්නේ නැහැ. ගින්දර වැඩි කරන්නේ නැහැ. එතකොට කළු වෙලා යනවා. දැන් මම මේ ටික ලිපෙන් අයින් කරගන්නයි යන්නේ. ලිප ඕෆ් කරලා බීලුණු ටික මේ විදිහට ටෙම්පරාදු වුණාට පස්සේ අයින් කරගන්නවා. මේ බලන්නකෝ රන්වන් පාටට තියෙනවනේ. දැන් අපි තෙල් ටික රත් වෙන්න ඇරලා ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. දැන් අපි නූඩ්ලස් එක මේ ටෙම්පරාදු කරගන්නයි යන්නේ. ඊට පස්සේ සුදු ලුණු ටික චුට්ටක් රත් වුණාට පස්සේ සුවඳ එනකොට ඒකට කැරට් ටික දාගන්නවා. ගෝවා ටිකත් එකතු කරගන්නවා. මම ලීක්ස් ටික පස්සේ තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේකට හොඳ ටිකක් හැඳි ගාලා මේ වෙලාවේදී අඩු ගින්දරේ තමයි තියෙන්නේ. දැන් මෙතන ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ලුණු සල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් චුට්ටකුත් මම එකතු කරගන්නවා. ගම්මිරිස් ගොඩක් වැඩි කරන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ. දැන් කැරට් ටික තැම්බෙනකම් මම හොඳට රත් වෙන්න අරිනවා. දැන් අපි මේකට බිත්තර එකතු කරගන්නයි යන්නේ.
මේ විදිහට පොඩ්ඩක් එළවලු ටික අයින් කරලා මම ඒ තෙල් තියෙන මැදට තමයි බිත්තරේ දාගන්න යන්නේ. බිත්තර එකක් තමයි මම භාවිත කරන්නේ. බිත්තර දෙකක් වුණත් දාන්න පුළුවන්. එතකොට රස වැඩි. බිත්තර එකක් තමයි මම දාගත්තේ. ඊට පස්සේ එළවලු ටික හොඳට කලවම් කරගන්න ඔක්කොම ටික බිත්තරෙත් එක්කම. මේ වෙලාවේදී මම ලීක්ස් ටික එකතු කරගන්නයි හදන්නේ. ලීක්ස් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් මම නූඩ්ල්ස් ටික එකතු කරගන්නවා. නූඩ්ල්ස් ටික එකතු කරගෙන ටිකෙන් ටික හොඳට කලවම් කරගන්න හදන්නේ. මෙන්න අපේ නූඩ්ල්ස් එක හදගෙන ඉවරයි. දැන් මම අර කලින් ටෙම්පරාදු කරගත්ත අර ලුණු ටික තියෙනවනේ, බී ලුණු ටික. ඒ ටික මේකට උඩින් එකතු කරගන්නවා. ලස්සන පෙනුමකුත් එනවා, ඒ වගේම රසකුත් එනවා. මෙන්න නූඩ්ල්ස් එක අපේ හදලා ඉවරයි. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. මස් හොදි එකක් දැන් හදාගමු. මස් එකට 3-5 මිරිස් බෙදලා අරන් දාගත්තා. මස් ටික කපලා අරන් ඒකට ගම්මිරිස් ගොඩුයි, ලුණුයි, කහයි, මිරිස් ගොඩුයි එකතු කරගත්තා මේ විදිහට. දැන් අපි ඊට පස්සේ හොඳට මෙහෙම කලවම් කරගත්තා. දැන් අපි තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට අර මම කලින් පෙන්නපු උඩු බඩු ඔක්කොම එකතු කරගන්නවා. එකතු කරගෙන තමයි මස් ටික එකතු කරගන්නේ. මේ විදිහට ලිපේ රත් වෙන්න ඇරලා ඒ තෙලෙන්ම බැදෙන්න ඇරලා ඊට පස්සේ තමයි මම වතුර එකතු කරගන්නේ. හොඳට තැම්බෙනකම් මේ විදිහට ලිපේ තියාගන්න. මම දර ලිපේ තමයි අපේ මස් එක හදාගන්නේ. මෙන්න අපේ මස් එක ලිපෙන් බාගත්තට පස්සේ හරිම රසයි මේ විදිහට හදලා. දැන් අපිට කෑමට ගන්න පුළුවන් අපේ නූඩ්ල්ස් එකත් එක්ක අපේ මස් හොදි එක. හරිම රසයි. මේ විදිහට හදලා බලන්න ඔයාලත්. ඒ වගේම මට කමෙන්ට් එකකුත් දාන්න හදලා බලලා. ඔයාලා වෙනස් විදිහකට හදනවා නම් ඒ විදිහත් මට කමෙන්ට් කරගෙන යන්න. මේ විදිහටත් හදලා බලන්න. මේ විදිහටත් හරිම රසයි ඉතින්. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.